පාසල් පැවැත්වෙන දිනයන්හිදී පෙරවරු 6:30 සිට පෙරවරු 7:45 දක්වා සහ පෙරවරු 11:30 සිට පස්වරු 2:30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසි සංශෝධනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ පනවන ලද නව කොන්දේසි අනුව ඉදිකිරීමේ කර්මාන්තයට අදාළව දහවල් කාලයේදී ඛනිජ ප්‍රවාහනයට ඇතිවන දැඩි බලපෑම මත ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ සිටින කර්මාන්තකරුවන් සිදු කරන ලබන බලවත් ඉල්ලීම සැලකිල්ලටගෙන ඔවුන්ට ඇතිවන අපහසුතාවයන් සලකා බලා මෙම සංශෝධනය කිරීමට තීරණය කොට ඇති බවයි. ඒ අනුව ඉහත කාල සීමාවන් තුළදී පාසල් අසල හා සිසුන් පාරමාරුවන ස්ථානසල ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම වාහනවල වේගයේ සීමාවකින් යුතුව පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු වේ. එබැවින් 17 වනදා සිට පාසල් පැවැත්වෙන දිනයන්හිදී පෙරවරු 6:30 සිට පෙරවරු 7:45 දක්වා සහ පෙරවරු 11:30 සිට පස්වරු 2:30 දක්වා කාල සීමාවන් තුළ ඛනිජ ප්‍රවාහනයේ යෙදීම නව කොන්දේසි සංශෝධනය අනුව සිදු කළ යුතු බව දැනුම් දී ඇත. ඛනිජ ප්‍රවාහනයේදී අපරීක්ෂාකාරී ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන් පාසල් සිසුන් රැගත් වාහන අනතුරු වලට ලක්වීම වර්තමානයේ බහුලව සිදුවන බවට නිරීක්ෂණය වීමත් සමග පෙරවරු 6:30 සිට පෙරවරු 7:45 දක්වා සහ පෙරවරු 11:30 සිට පස්වරු 2:30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම පසුගිය 4 වනදා සිට කටයුතු කර තිබිණි.